අද අපි මේ යන්නේ ගොඩක් කල් ඉඳන් ආසාවෙන් බලන් හිටපු යන්න බැරි වුණ තැනකට. ඉතින් අපි අද මේ යන්නේ නන්පෙරියල් වලට. අපි මේ ගමන යන්න පටන් ගත්තේ 7 මාරට විතර. අපිට මේගොල්ලෝ එන්න කියලා තිබ්බේ උදේ 8 වෙද්දි ඉන්න කියලා තිබ්බේ. හැබැයි ඒගොල්ලෝ අපිට කිව්වා ඔයගොල්ලෝ වේල 5 આવොත් එහෙම ඔයගොල්ලන්ට මේක හොඳට බලලා අර ට්‍රැෆික් අරාමියව නැතුව ඔයගොල්ලන්ට හොඳට මේ ගමන එන්ජොයි කරන්න පුළුවන්. නැත්තම් එහෙම අපි මේ දැන් ගිය දවසේ හැටියට සාමාන්‍යයෙන් ක්‍රවුඩ් එක වැඩිලු. ඉතින් එතකොට හාස් වෙන්න ක්‍රවුඩ් එක වැඩි වෙද්දි අපිට යන ටයිම් එකත් වැඩි. එතකොට ආයෙ එන්න අපේ ලන්ච් එක ගන්න තියෙන වෙලාවත් පහ වෙනවා. ඉතින් ඔය දේවල් එක්ක වේල 5 යන තරමට හොඳයි. අනිත් එක තමයි උදෙන්ම ගියොත් එහෙම ඔයගලන්ට හොඳ විව් එකක් බලා ගන්න පුළුවන්. වැඩි අවුවත් නැහැ. ඉතින් ඔයාලට පේනවනේ මාරම ලස්සනයි. ඉතින් මේ විදිහට යන්න පුළුවන්. අපි හැබැයි කොළඹින් පිටත් වුණා. දැන් අපි 7 මාර වෙද්දි වගේ මෙතන හිටියා. ඉතින් ඒ වෙන්න අපි කොළඹින් පිටත් වුණා පාන්දර 2ට විතර. ඉතින් පැය කීපයක් ගමනක් අපි මග නතර කරලා එහෙමත් ගියේ. ඉතින් ඔහොම තමයි අපි ගමන පිටත් වුණේ. නන්පෙරියල් කිව්ව ගමන්ම එක පාටම මතක් වෙන තැනක් තමයි මේ ඉස්කෝලේ. නන්පෙරියල් වල තියෙන ඉස්කෝලේ. ඇත්තට මේක තියෙන තැන මාරම ලස්සනයි. කඩු කීපයකට මැද වෙලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ උදෙන්ම ගියාම ඔතන මාරම ලස්සනට පේනවා. වීඩියෝ එකකින් බලනවට වඩා අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් වුණත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලත් ගිහිල්ලා බලන්න මේ තැනට. මට මතක විදිහට කිලෝමීටර් 14ක් ඇතුළත වංගු 22ක් තියෙනවා අපිට පහු කරන්න. ඒක පහු කරාට පස්සේ තමයි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක හම්බෙන්නේ බේකර්ස් බෙන්ඩ් එක. ඉතින් එතනින් එහාට අපේ මේ වාහන කිසිම එකක් යන්නේ නැහැ. ඔයාලට කැමති නම් එතනින් එහාට උඩට තව යන්න තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් උඩට ගිහිල්ලා බලන්න පුළුවන්. එතනින් උඩ තමයි තියෙන්නේ නැග්‍රැක් බංගලෝ එක. ඉතින් ඒ වුණාට ඒ බංගලෝ එක ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළිය ඉඳන් ඔයාලට කැමති නම් බලන්න පුළුවන්. ඉතින් අපි නම් එච්චර උඩට ගියේ නැහැ. අපි බේකර්ස් බෙන්ඩ් එක ගාවින්ම නැවතුණා. මොකද අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ මොකක්ද අපිට වුණ ප්‍රශ්නේ කියලා. ගොඩක් අය නන්පෙරියල් රයිඩ් එක ගිහිල්ලා නැති වුණාට හෝටන් ප්ලේන්ස් ගිහින් තියනවානේ. ඉතින් හෝටන් ප්ලේන්ස් ගියාම අපිට බලා ගන්න පුළුවන් නන්පෙරියල් ගම්මාන. ඉතින් ඒ වගේම තමයි නන්පෙරියල් රයිඩ් එක ගියාම අපිට වර්ල්ඩ්ස් එන්ඩ් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මට මේ බෙන්ඩ් එකේ නම්බර් එක මතක නැහැ කීවෙනි බෙන්ඩ් එකද කියලා. ඔයාලට මේ පේන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් එක. ඔයාලට මෙන්න මෙතනදී ඈතින් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙන බේකර්ස් බෙන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපිට බලා ගන්න පුළුවන් view එක බේකර්ස් බෙන්ඩ් එකට ගියාම. ඉතින් මේ වීඩියෝ එකේ තව ඉස්සරහට ඔයාලට දකින්න පුළුවන් සමනලව ජලාශය. ඉතින් අපිට හෝටන් ප්ලේන්ස් වලට ගියාම සමනලව ජලාශය පේනවා. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ ඔන්න සමනලව ජලාශය. මෙන්න මේක තමයි ළමයි අපිට උන ප්‍රශ්නේ වාහනේ බ්‍රේක් ඩවුන් එකක් වුණා. ඉතින් අපිට වාහනේ පල්ලෙහාට යන්න බෑ. වෙන ජීප් එකකවත් අපිට යන්න බෑ. ඒවත් සම්පූර්ණ ෆුල් පැක් වෙලා තියෙන්නේ. පැක් වෙලා කියන්නේ සාමාන්‍යයෙන් ජීප් එකක යන්න පුළුවන් 7 දෙනාට. ඉතින් ඒ 7 දෙනා සම්පූර්ණයෙන්ම ඉන්නවා හැම ජීප් එකකම වගේ. ඉතින් තව කෙනෙක්ව දාගෙන යන්න එක හරි රිස්කි වැඩක්.
අනිත් එක තමයි අපේ කට්ටිය කැමති වුණෙත් නැහැ එහෙම එක්කෙනා දෙන්න වෙන වෙනම යන්නත්. ඉතින් අපි තීරණය කරා පයින්ම යන්න වාහනයක් ආයි එනකම්. අපිට මෙතෙන් තිබ්බ ප්‍රශ්න තමයි අපිට කතා කරලා කියන්නවත් විදිහක් නැහැ. මෙතෙන්ට සිග්නල් තිබ්බේ නැහැ. ඉතින් අපි එක්කම තව ජීප්පයක් ගියා. අන්න ඒගොල්ලෝ අතේ පණිවිඩය යවුවා. එතකොට ඒගොල්ලෝ හරි පල්ලෙහාට යද්දි සිග්නල් හම්බුනහම මේ ප්‍රශ්නේ ගැන කියනවානේ. ඉතින් ඔහොම ඉතින් අපි එතකන් අපේ වාහනේ එනකම් අපි දැන් මේ පයින් ගමනේ තමයි යන්නේ. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක මාරු. අපිට කවදාවත් ඒ කියන්නේ මෙහෙම වැඩක් වෙලාක් නෑ මීට කලින්. ඉතින් ඇත්තටම මේ පළවෙනි වතාවට මේක උනේ එකත් හොඳයි. අපිට ටික දුරක් හරි පයින් යන්න පුළුවන් වුණානේ. ලොකු දුරක් යන්න හම්බුනේ මං හිතන්නේ කිලෝමීටර් 1.5ක් වගේ ගියා අපි. ඒ ගිහිල්ලා අපිට වාහනේ හම්බුණා. මේ අපිව පික් කරන්න ඒගොල්ලෝ ආවා. මෙතනින් තවත් පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් අපි කට්ටිය යනකොට එක එක්කෙනා එක වේගවල් වලින් යන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා එක ෂෝට් කට්. ඉක්මනට යන්න ෂෝට් කට් තියෙනවා. හැබැයි ඒවා දන්නේ නැතුව යන්නත් බෑ. දැනගෙන තමයි යන්න ඕනේ කාත් එක්ක. හරි අපේ මල්ලිලා දෙන්න පඬිතියෝ දෙන්න වගේ දෙන්න ගියා ෂෝට් කට් වලින්. අන්තිමේදී දැන් අපිට මල්ලිලා දෙන්නව හොයාගන්න බැරි තත්ත්වයක් තමයි දැන් මේ මුහුණ දීලා ඉන්නේ. අපි කට්ටියම ඉන්නවා මල්ලිලා දෙන්න නැහැ. මෙතනදී මල්ලිලාව ඔයගොල්ලෝ ඉක්මනට දැක්කට මල්ලිලාව පැයකමාරක් විතර පරක්කු වෙලා. ඉතින් අපිට කරගන්න දෙයක්වත් නැහැ. මොකද අපිට කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. එතන කවුරුත් නැහැ යවන්න කරන්න. ඉතින් වගේ ප්‍රශ්න තිබ්බා. අපිට දැන් එනේනාගෙන් අහනවා එහෙම දැක්කද කියලා කවුරුත් ඉතින් දැකලත් නැහැ. මේගොල්ලෝ මේන් රෝඩ් එකේ නෙමෙයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපිට උනේ ඒගොල්ලෝ එනකම්ම ඉන්න. ඉතින් අන්තිමේදී මේ දෙන්නටත් මේ දෙන්නව මිස් වෙනවා. ඉතින් මම නම් කියන්නේ ඕගොල්ලෝ නොදන්නා පැත්තකට ගියොත් එහෙම අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා ඕගොල්ලෝ තනියෙන් හරි එහෙම නැත්නම් ෂෝට් කට්ස් වල හරි එහෙම යන්න එපා. මොකද මේ වගේ පැත්තකට ආවහම සිග්නල් වත් නැහැ, උදව්වක් ගන්නවත් කෙනෙක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න වල හින්දා නොදන්නා තැනකට ගියාම පඬිත වැඩ කරන්න එපා. මේ බලන්න ඉතින් අපිට යාළුවෙකුත් හම්බුණා. මේ කට්ටිය නම් යන්නේ බර්ත්ඩේ ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් මෙයාවත් අරගෙන යනවා හස්කි කෙනෙක්. මෙයාගේ ඇස් දෙක මේ පාට දෙකක්. හරිද? මේ වීඩියෝ එකට නම් ඔයගලන්ට පේන්නේ නැහැ. එයා හරිම ලස්සනයි. මේ තමයි එන්ට්‍රන්ස් එක නාන් පෙරියල් වලට තියෙන. මේකෙන් පස්සේ අපි ගියා පහන්තුදා දියැල්ල බලන්න. මේකෙදි අපි මම වීඩියෝක් ගත්තේ නැහැ ලොකුවට. මොකද මේ මම කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා අපි ගිය ට්‍රිප් එක. ඉතින් පහන්තුදා බලන් ඉවර වෙලා මේ අපි දැන් ඉන්නේ සම්මලව ජලාශයේ වේල්ල තමයි ඇතින් පෙන්නේ. ඉතින් මේක නම් හම්බෙන්නේ ඔයගොල්ලෝ සබර්ගම් කැම්පස් එකෙන් පාස් කරලා යද්දි තමයි ඔයාලට මේක දකින්න පුළුවන් වෙන්නේ. මං හරියට ඉතින් පාරවල් කියන්න දන්නේ නැහැ ළමයි. ඒ හින්දා මට පුළුවන් මට මතක විදිහ තමයි ඒ කිව්වේ. ඔයාලා සබර්ගම් කැම්පස් එක පාස් කරලා යද්දි තමයි ඔයාලට මේක හම්බෙන්නේ. අපේ ටාගට් එක වෙලා තිබ්බේ නාන් පෙරියල් යන්න. ඉතින් අපි නාන් පෙරියල් වලට ගිහිල්ලා අපිට වෙලාව ගොඩාක් ඉතුරු වෙලා තිබ්බේ. ඉතින් අපි හිතුවා කූරගල බලන්න යන්න. ඉතින් කූරගලටත් ළඟයි මෙහින්දා. ඉතින් අපි හිතුවා කූරගලට යන්න. ඉතින් මම ඒකේ නම් හැබැයි වීඩියෝ එකක් ගත්තේ නෑ. මොකද අපි හෙට යද්දි ගොඩක් හවස් වුණා. රැ වුණා. ඉතින් ඒ හින්දා එහෙනම් අදට එච්චරයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒවගේම තමයි අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, ඒ වගේම comment කරන්න, share කරන්න. එහෙනම් අදට මම යනවා. bye bye.